ලුණු කොළ වෙන්නේ බලන්න. ඕක තමයි ලුණු කොළ විදියට හැදෙන්නේ ඊට පස්සේ. ඒ පස නම් මාරයි. මඩ පසක් වගේ නේ. ඒ නෑ මඩ වෙන්නේ සරු පසක් නේ. මුගිදි ලුණු බයිනවා කියන්නේ බං මඩ වෙන්න බෑනේ. දැන් දෙන්නේ නැත් පසක් වෙන්න ඕනේ වතුර හොඳට බයින පසක්. අර මයි ඔක්කද වෙන්නේ. ජපානි ක්‍රමයට වගා කරන්නේ. මේ ජපානි. ඒ පස්සේ එදිල යනවට මේ. අර කැල තියෙන හරියට තමයි මේ ක්‍රමේ තමයි හොඳම. අන්න වගා ක්‍රම. අන්න පේන ලොකු ජපානෙත් තිබුණ මේ වගේ මතකේ පොළව වහලා වතුර ජල සම්පාදනය කළ තියෙන හැටි බලන්න වෝටර් සප්ලයි එක නිල් පාටි. ඒගොල්ලෝ පස කොච්චර රකින්නද කිව්වොත් ගෙවල් වල පවා මේ පස ඉදිරිය යන්න දෙන්නේ නැහැ වටේට ගහනවා. දැන් ඒ වෝටර් ලයින් එකේ මේ ඉටිකොල ඇතුළට වතුර අරන් තියෙනවා. පේනවා මේ බටර් ලයින් සුදු පාට දාලා තියෙන හැටි. අන්න නිල් පාට බටෙන් වතුර අරන් තියෙනවා. පාත්තිය ඇතුළට. පේනවද?